ඔයි සිරස මේ හපා. දැන් ඉන්නේ බම් මාරයා මෙතන. හරිද මෙතන. මං ගාම පරිකාඩු කුට්ටු වැඩ කරන්න එපා. දැන් මෙච්චර මේ අම්මගෙනුත් බැනුම් අහගෙන මේවා කරගෙන ඔක්කොම කරගෙන වැඩ කරගෙන සිංගල සාලේ බැදී යනකොට බල සිරස යනවා අර ක්ලවුඩ් රේන්ජ් ඩ්‍රැගන් එකේ දෙවෙනි කාටුන් එක. මචං මෙහෙමයි. ඔව් අපිට 30 පැනලා අවුලක් නෑ. අපි තමයි අර 90 ගණන් වල සෙට් එක. අර උඹලා දාපු අර කාටුන් ටික Lord of the Ring, Harry Potter, Charlie and the Chocolate Factory, Cats and Dogs වටික බම් මෙහෙම ඉඳගෙන කරගෙන අර බලපු සෙට් එකේ අපි බම් මේ අපි උඹලට පේනද මේ අපි අර එතකොට අර කාලේ අනේ ස්කුබිඩු දීපන් ඒ ටික අපෝ දීපන් කී කෑගවේ ඒ අපි බම් අපි දන්නවද ඒ අපි එතකොට එහෙව් අපි මෙහෙම ඉන්නකොට උඹලා ඔහොම දාන්න එපා ඔය කාටුන් දැම්මට කමන්නේ ඒක කාටුන් එක යන එක ටීවී එකකට එක දාන්න එපා උඹ ටීවී එකේ නෑනේ පුතේ අපි ටීවී එකේ අපිට ටීවී එක බැයි නෑනේ උඹලා ඊයේ පෙරේද දවස් ටිකේ ඔයාලා පැය 24ම ටීවී එකේ ඇඩ් එක දැම්මත් බැලුන්නේ එයි පුතේ බැරි උනේ ඕගොල්ලන්ට Facebook එකේ TikTok එකේ ඔෆිෂියල් පේජ් දෙකක් තියෙනව නේද අපි අවදානෙන් ඉන්නේ සිරස ඇඩ්මින් මහතානෙනි අවදානෙන් ඉන්නේ ඇයි බැරි උනේ දාන්න මේ කාටුන් එක මේ කාටුන් ෆිල්ම් එක මේ මකරාගෙන තියෙන කතාවද යනවා කියලා එහෙම වුණා න කොකිස් බැදිරි කවුම් පිච්චිට ගෙවලා තුගේලි මක්රු දෙල් කැඩලි ඔක්කොම පැත්තක දාලා අපි කරගෙන පස්සන ප්‍රීතින් මෙයාලා බලනනේ අකෝ සෑහෙන කාලයකට පස්සේ ළමයි ගිනිවඩු කියන්නේ අර චූටි ළමයි ඉස්කෝලේ ළමයි නිවඩු දෙන කාලේ අපිත් මේ ගෙවනද ඉන්නේ එතකොට එහෙම කාටුන් දානනේ පොඩ දැනුවත් කරපළ Facebook එකේ TikTok එකේ දැනුවත් කරපළ යකෝ අපි තියෙන වැඩ ඔක්කොම දාලා අර මල් පැලවල් හිටන ඒවා තියෙන ඔක්කොම වලවල් කපන ඒවා දොරේදී බින ඔක්කොම දාලා මෙන්න මෙහෙම කරගෙන අනේ දෙයනේ කියලා බලන් ඉන්නවා බලන්න මෙච්චර මේවක එකපාර දෙයනේ මේ කාටුන් එක යනවා කියලා හරි බයියල ඉඳගෙන බලනකොට ඒකේ අන්තිම තප්පර 3-4 පුතේ මම දැකලා තියෙන්නේ උඹ හිටපන් මගේ මානසිකත්ව ගැන කිරක ඉතින් උඹලට බැලලා වැඩකුත් නෑ බම් මට තේරෙන්නේ නෑ මට බබා ඇයි බං ඔම කරන්නේ මං අහන්නේ ඇයි මේ බොහොම මරින් හිත හදාගත්ත විතර උඹලා ජීවිතේට අපිට ඒ කාටුන් ටික දෙන්නේ නැහැයි කියලා ඇයි මෙහෙම කරන්නේ අපිට මං අහන්නේ ඕවයිට තමයි පුතේ කියන්නේ අතිශය සුනක පරිකාඩු වැඩ කියලා සිරස ඔෆිෂියල් පේජ් වල ඇඩ්මින් පුතේ ඔබ හෙටත් ඔය වගේ කාටුන් එකක් මොකක් හරි දෙනවා නම් කරුණාකර අද පෝස්ට් එක දාපන් වෙලාව කියලා එච්චරයි අපිට නොනක තී වැඩකුත් නෑ අපිට අලුත් වරුදු වැඩකුත් නෑ අපිට මාරි බිස්කට් එකයි ප්ලේන් එකයි මාරි බිස්කට් එකයි ප්ලේන් ටී අරගෙන අපි මෙන්න මෙහෙම ඉඳගෙන කරගෙන බලන් ඉන්නේ කාටුන් දිහා අපේ මේ අහිංසක මනසත් එක්ක සෙල්ලම් කරන්න හදලා ඉපා කොහොමද මම දැක්කේ අන්තිම ටික විතරයි කාටුන් එකේ මම කුට්ටු එරබ Huh?